අපි බලමු මේ සිිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතිං lkpost.live කියන URL එකෙන් වාට කෙලින්ම මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් මෙතන අපේ සිිස්ටම් එක ගැන පොඩි හැඳින්වීමක් තමයි තියෙන්නේ සිිස්ටම් එක තියෙන ෆීචර්ස් ගැන. ඉතින් වාට බලාගන්න පුළුවන් මෙතන දකුණු පැත්ත තියෙන go to app කියලා. ඉතින් මේක ක්ලික් කරන්න තියෙන ක්ලික් කරාට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් එනවා. ඉතින් මේක වාට මොබයිල් එකෙන් කරන්න පුළුවන්, වාට ටැබ් එකෙන් කරන්න පුළුවන්, ලැප්ටොප් එකෙන් කරන්න පුළුවන්, ඩෙස්ක්ටොප් එකෙන් වාට කැමති උපකරණයකින් මේක ඕපන් කරගන්න පුළුවන්. ඉතින් වා මුලින්ම වා මේක රෙජිස්ට බිස්නස් යටතේ රෙජිස්ට වෙන්න ඕන වගේ බිස්නස් එක මේක කලික් කරට පස මේ විදිරෙනවා. ඉතින් මෙතන බිස්නස් නේම් එක දාන්න ඕනේ. ඉතින් මම දානවා සුපුල් කියලා. ඊටස වටසප් නම්බ එකක් දෙන්න ඕනේ. ඉතින් මෙතන වැඩ කරන වටසප් නම්බ එකක් දෙන්න ඕනේ. හරි ඔන්නම වටසප් නම්බ එකක් දුන්නා. ඊට පස්සේ ඊමේල් එකක් දෙන්න ඕනේ. මම දැන්ට ඔයගේ ඊමේල් එකක් දෙනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එකක් දාන්න ඕනේ. ටිකක් ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දාන්න. දාලා මෙතන රෙජිස්ට කියන එක කලික් කරන්න ඕනේ. රෙජිස්ට කලික් කරට පස මෙන්න මෙහෙමෙනවා. ඉතින් මෙතන වෙන්නේ account activation required කියලා එන්නේ. ඉතින් මේකේ අපි අය කරන්නේ රුපියල් 500යි. හැබැයි වාට පළවෙනි සති දෙක 500 නොදා වාට සම්පූර්ණයෙන් ෆ්‍රී යූස් කරලා බලන්න දෙනවා අපි chance එකක්. එකන වාට මේ සිිස්ටම් එක පළවෙනි සති දෙක සම්පූර්ණයම නොමිලේ වාට පාවිතා කරල බාන පුළුවන් වගේ බිස්නස් එක වැඩ කටයුතු ලේසි කරගන්න පුළුවන්ද වගේ බිස්නස් එක ලස්සන්ට මැනේජ් කරගන්න පුළුවන්ද කියලා වාට චෙක්කල බාන්න පුළුවන් පළවෙනි සති දෙකම. ඊට පස්සේ තමයි වා මේකට පේ කරන්න ඕනේ වාට අවශ්‍යනම් විතර. ඉතින් මේක ගාන වෙන්නේ රුපියල් 500යි. ඉතින් මෙතන මං විස්තරේ සම්පූර්ණයෙන්ම දාලා තියෙනවා කරන්න ඕන දේවල් ටික. ඉතින් ඔයා ෆ්‍රී එක යූස් කරන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ මේ විදිහට නෝ. ඔයා මෙතන මුකුත් මේ බැංක් account වලට මුලින් දාන්න යන්න ඕනේ නැහැ. ඔයාට තියෙන්නේ මෙතන send slip via WhatsApp කියන ක්ලික් කරාට පස්සේ අපේ WhatsApp number එක open වෙනවා. හරි. ඉතින් ඔයාට මෙතන යටින් තියෙනවා ඔයාට පේනවා ඇති send slip via WhatsApp කියලා. ඉතින් මේ බටන් එක ක්ලික් කළාම කෙලින්ම WhatsApp එකට open වෙනවා. නැත්තම් මේ number එකට WhatsApp message එකක් දාන්න free account එක activate කරන්න කියලා. එතකොට අපි free account එක activate කරනවා. සාමාන්‍ය විනාඩි 10ක් වගේ ඇතුළත ඔයා message එක දැම්මට පස්සේ අපි මේ account එක activate කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ සාමාන්‍ය විදියට log වෙන්න. ඉතින් මේ මෙතන back to login කියන එකට ගියාට පස්සේ ඔයාලට log වෙන්න පුළුවන්. ඔයාගේ username password දාලා normal log වෙන්න තියෙන්නේ. ඉතින් මං හිතනවා ඔයාලට clear ඇති කියලා. ඉතින් පළවෙනි සති දෙක ඔයාලට free use කරන්න පුළුවන්. සති දෙක බලලා හොඳයි නම් විතර රුපියල් 500ක් ගෙවලා ඔයාලට මේක access කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට log වෙන්න තියෙන ඔයාගේ email එකයි password එකයි දාලා ඉතින් මම log වෙන්නම් දැන්. හරි ලොග්ගුණට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති ඩෑෂ්බෝඩ් එක. ඉතින් මෙතන වම් පැත්තෙන් තියෙන ඔක්කොම ටික ඉතින් මම එකින් එක පෙන්නන්නම් කොහොමද මේකේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් ආයි කියනවා මම මේක මොබයිල් එකෙත් වැඩ කරනවා, ටැබ් එකෙත් වැඩ කරනවා, ලැප්ටොප් එකෙත් වැඩ කරනවා, ඩෙස්ක්ටොප් එකේ ඔය හැම එකෙම වැඩ කරනවා. හරි. ඉතින් අපි මුලින්ම දැන් අපේ දැන් මම මෙතන හැදුවේ සුපුල් ෆැෂන්ස් කියලා. ඒ කියන්නේ නිකන් අපි නිකන් උදාහරණයක් විදිහට හිතමු මේක නිකන් ඇඳුම් විකුණන කඩයක් කියලා ෂොප් එකක් කියලා. හරි. ඇඳුම් විකුණන බිස්නස් එකක්. අපි මේකට තමයි දැන් මේ සිස්ටම් එක හදන්නේ. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ අපේ ඇඳුම් දැන් එක ඇඳුම් තියෙනවානේ ප්‍රොඩක්ට්. ඒ ප්‍රොඩක්ට් ටික ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලට තියෙනවා මෙන්න මෙතන ඉන්වෙන්ටරි කියලා. ඔයාලට පේන ඇති ඉන්වෙන්ටරි කියලා මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ මෙතන තියෙන ඇඩ් ප්‍රොඩක්ට් කියලා. මෙතෙන්ට ඇඩ් ප්‍රොඩක්ට් යටතේ අපි අපේ ප්‍රොඩක්ට් ටික ඇඩ් කරගන්න ඕනේ. හරි මම මුලින්ම මෙන්ස් ටී-ෂර්ට් කියලා දානවා. හරි. ඊට පස්සේ ප්‍රොඩක්ට් කෝඩ් එකක්. ඒ කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ට් වලට කෝඩ් එකක් දාන්න පුළුවන් කැමති නම් මේවා අවශ්‍යම නැහැ. ඔයාට කැමති නම් ඔයාගේ ලේසියට ප්‍රොඩක්ට් කෝඩ් එකක් දාගන්න පුළුවන් නිකන් 0.1යි වගේ ඊළඟ කෝඩ් එක 2. එහෙම ඔයාට ප්‍රොඩක්ට් කෝඩ් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාගේ ප්‍රොඩක්ට් වල කැටගරි එකක්. හරි ඔයාට කැමති කැටගරි එකක් දාන්න පුළුවන්. මම දානවා මෙන්ස් කියලා. ඒ කියන්නේ මෙතන මෙන්ස් ටී-ෂර්ට් කැටගරි එක. ඊට පස්සේ මේ මෙන්ස් ටී-ෂර්ට් කැටගරි යටතේ සබ් කැටගරි ඔයාට තියෙනවා නම් හරි ඔයාට මෙතනින් දාන්න පුළුවන්. එක එක ඔය මැටීරියල් එහෙම දාන්න පුළුවන්. මේවා අත්‍යවශ්‍යම නැහැ. ඒක අනිවාර්යෙන් අවශ්‍ය වෙන්නේ ප්‍රොඩක්ට් නේම් එකයි ප්‍රයිස් එකයි ඒ ටික. ඔයාට කැමති නම් මේවා දාන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොඩක්ට් ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න පුළුවන් ඒ ප්‍රොඩක්ට් එක ගැන. ඊට පස්සේ මෙතන අප්ලෝඩ් ෆයිල් කියන එකෙන් ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න පුළුවන්. මම දැනට මගේ කම්පියුටර් එකේ තියෙන ප්‍රොඩක්ට් ඉමේජ් එක ඇඩ් කරන්නම් මම. හරි ඔන්න මම ප්‍රොඩක්ට් ඉමේජ් එක ඇඩ් කළා. ඔයාට ඕන නම් මෙතන කෙලින්ම Google එකේ ඉමේජ් එකක ලින්ක් එකක් උනත් මෙතෙන්ට දාන්න පුළුවන්. ඔයාගේ කම්පියුටර් එකේ හරි ඔයාගේ ෆෝන් එකේ හරි නැත්නම් ප්‍රොඩක්ට් ඉමේජ් එක ඔයාට Google එකෙන් අරගෙන මෙතෙන්ට ඉමේජ් එකේ ලින්ක් එක දාන්නත් පුළුවන්. හරි.
ඊටස්සේ මෙහෙමෙනවා මෙතර තියෙන කොස්ට් කියලා මෙතන කොස් කියලා කියන්නේ ඔයා මේ ප්‍රඩක්් එක මිලදී ගන්න ප්‍රමාණය කියෙන ඔයා මේ ප්‍රඩක්් එකට දරන්න කොස්ට් එක අපි හිතමු මේ ප්‍රඩක්් එක වා ගන්න රුපියල් 500ට ඔයා මේක සේල් කරන්නේ 1000ට හරි මෙතන මේ දකුණු පැත්ත තියෙන්නේ සෙල් කරන ප්‍රයිස් එක ඔයාට මෙතන කොස්ට එක දාන්න අවශ්‍යම නැහැ වාට කොස්ට එක දාන්න දැම්මොත් වාට අර ඩෑස් බෝඩ්ගේ හරිටම ගොස් ප්‍රොෆිට් එක බලාගන්න පුළුවන් හරි ඉතින් ඒක වගේ තියෙන වාට කැමති දිර යස් කරන්න පුළුවන් මේ සිිස්ටම් එක ඊටසේ කොන්ටෙටිය එක කියන කොච්චර ප්‍රමාණය ඇති නොද කියලා අපි හිතමු මේ ටීෂන් 10ක් තියෙනවා කියලා හරි ඉතින් මං ඔන්න සේව් කරනවා ඉති ඔය විදිරවාට මෙතන ප්‍රඩක්් ඔක්කමටික ඇඩ් කරගෙන යන්න පුළුවන් හරි ම තව ප්‍රඩක්ටක් වගේ ඇඩ් කරන්න මෙතන තව එකක් ඇඩ් කරගෙනවා කොන්ටිටික දාන 20ක් කියලා සේව් ප්‍රොඩක්ට් දෙනවා හරි මම තව එකක් ඇඩ් කරන්නම් ෆ්‍රොක් මෙතන දානවා වුමන් ඔන්න මම ෆ්‍රොක් එක ඇඩ් කරනවා කොස්ට් එක දානවා 300යි කියලා සේල් ප්‍රයිස් එක 700යි ක්වොන්ටිටි එක 30යි හරි ඔන්න දැන් මම පඩක් තුනක් මෙතට ඇඩ් කල ති නති වාට යාගේ බිස්නස එක අදාල් පඩක්ටික ඔතන ලස්සට ඇඩ් කරගන්න පුළුවන් ඊට පස මම් පෙන්න්න ඩෑස් බෝඩ් හිල්ලා දැම් මෙතන ඉන්වන්ට ටික අපි ඇඩ් කලා හරි ඊට පසවාට පුළුවන් කස්ටමස්ලා ඉන්නවනගේ කියන වගේ බිස්නස්සකට ඩේලියන කස්ටමස ගැන ලෝයල් කස්ටමස්ලා ඉන්නවනගේ ගැන වගේ ඉස්සරි දම් ඉන්න කස්ටමස්ලා ඉන්නම් වාට පුළුවන් මෙතන ඇඩ්නිියව කස්ටම කියල ඇඩ් කරන කස්ටම හරි ම දැන් ඇඩ් කරන්න එක කස්ටම කෙනෙක් දැම් මගේ බිස්නස එකට ඔන්න කස්ටම කෙනෙක් ඉන්නවා ශමෝත්තිය හරි ඊටස යාගේ ෆෝන් නම්බ එක දානවා මම ඊටස එන්නයිසි නම්බ එක ම බොරුටිකක් දාන්නන් දැනට ඊටස කස්ටම රෙගියල කෙනෙද හෝල් සේල් එක් කෙනෙද කෝපරේද්ද වාට එහෙම තෝරන්න පුළුවන් නැත්තං වාඩ ටයිපයක් වාඩම දාන්න පුළුවන් කැමති ටයිපය ම දැන්ට රෙගියල කියල දානවා ඉටසේ කස්ටම ක්‍රඩිටල්ට ගනු දෙනුගන් ක්‍රඩිට මවන්ට ඇතින වට ලිමිට දාන්න පුළුවන් ක්‍රඩිට ලිමිටක් ඒවගේ ඔක්කමටි තියෙනවා කස්ටම ඇඩ්‍රස් කස්ටම බේල් ඒ අවශ්‍යන වට දාන්න පුළුව නැත්තන් නොදයින්න පුළුව හරි ඊට පස වට තින සබ්මිට් කරන්න ඔයිටික ෆිල් කරල සබ්මිට කරන්න එතකොට ඒ කස්ටමගේ නම මෙතන වෙල්ලා ඒ කස්ටම මෙත ඇඩ්ඩෙනවා ඉති වගේ ඉස්සරි දම්න්න කස්ටමස්ල ඉන්න වාටන ඇඩ් කරගන්න පුළුව තොටවාට හෙන ලේසි ඒ කස්ටමට එතකොට ඒ කස්ටමගේ ඔක්කම ඩීතෙල්ස් වාට පස්සේ බලාගන්න පුළුවන් ඊටස පර්චස් කියනකට ගයාට පස්සේ වාට බලාගන්න පුළුවන් ඇඩ්නිියව සප්ලය කියලා තියෙනවා ඒ කියන්නේ වාද මේ ඇඳුම් කඩයන්න වා මේ ඇඳුම් කොහින්නට පර්චස් කරන්න එපේ හරි ඒවා පර්චස් කාන මැටිරියල් පර්චස් කාන්න එක දේවල් පර්චස් කරන්න එපේ ඉගැන වගේ වියදන් අන්නේවා මෙතන ඇඩ්නිියව සප්ලය කියන තැනින් වාට සප්ලයිස්ලා සෙට් කරන්න පුළුවන් මං මෙතර දානවා සප්ලය කෙනෙක් ටෙස්ට් කියලා ඊටස සප්ලයගේ කන්ටෙක් නම්බේ එක හරි ඊටස කටෙක් පර්සන් හරි ඒ සප්ලයගේවා කටෙක් කරන කෙනගෙනම හරි මෙහම බොරුටිකක් දානවා ඉටස ක්‍රඩිට් කවුන්ට ඇතිනන ඒ ලිමිට් එක ඉටස කෙඩිට ඩේලිමිට් එක ඉට සප්ලයිගේ ඇඩ්‍රස් එක සප්ලයිගේ ඊමේල් එක ඩිස්ක්‍රපෂන් එක හරි ඉති මේවා අවශ්‍යම නැහැ වාට මම මේ කියන්නේ අවශ්‍යනම් මේවත් කරන්න පුළුවන් මේ සිිස්ටම එක හරි ඉටි ඔයිටික දාලා මම මෙතන සබ්මිට් කරනවා ඉතොරන්න සප්ලයගෙන කැඩ්ඩලා තියෙන දැන් කියන වගේ රෙදි බිස්නස් කඩේට රෙදි සප්ලයි කරන කෙනෙක් හරි ඊටස මෙතන පර්චස් කරන ප්‍රඩක් මෙතනින් දාන්න පුළුවන් මොනහරි පර්චස් කරනවන වාඩ මෙතනෙක් ප්‍රඩක්්ටික දාන්න පුළුව අපිනික හිතමු මේ සප්ලයිගෙන් හරි දැන් අපි අර හැදපු සැප්ලයින්වන ටෙස් කියලා ඒ සප්ලයගේ නම පෙන්න්න ගෙන මෙතන ප්‍රඩක්ට ඇත් කරන අනිවාර සප්ලයගෙනකින් නොනේ සප්ලයගේ නම පෙන්න්න අපිට ඉගෙන සප්ලයිල ගොඩක් ඇත් කළ මෙතන ඔක්කොම් පෙන්න්නවා ඉතිවා ඒ සප්ලයව දැම්ම ඉටසවා ගන්න ප්‍රඩක්් එක අපි හිතමු රොක් කියලා හරි ඔන්න බ්‍රෑන්් එකක් දානා මම නිය කියලා කැටකරක වැඩික දාලා කොන්ටිටික දානවා මං 10යි කියලා 100යි කියල දානවා ටෝටල් ප්‍රයිස් එක මන්දානවා 50,000 හරි 50,000 මං ඔන්න ෆ්‍රොක් කරගත්ත කියරදා මෙතන පෙන්න්න හරි ඊටස් මතන ලොක් පර්චස් රෙකෝඩ් කියන දෙෙන එතකොට ඒක පර්චස් එක රෙකෝඩ් දෙන හරි එතකොට වාට පෙනද යටින් වෙල්ල තින පර්චස් එක හරි ඒ කියන්නේ අපේ කම්පැනි අප බිස්නසගේ වීදන්ටික තම ඇතර මෙතන පෙන්න්න හරි එතර ඔන්න දැන් පර්චස් එක හරි සප්ලයිගෙන අපි ඇට් කලා අපි ඉන්වෙන්ට්‍රිත් කලින් ඇඩ් කලා ඊටස් අපි බලමු එක්ස්පෙන්සස් හරි ඒ කියන්නේ ඔයාගේ වියදන් එකන වගේ බිස්නස එක තියෙන වියද අපි හිතම ඉලෙක්ෂඩි බිල්ල හරි මෙතන ඉලෙක්ෂඩි කියල දානවා
ඊට ඉලෙක්ට්‍රිසිටි බිල් එක වගේ හැමදාම ඒ කියන්නේ හැම මාසෙම ඔන්න 4000 නම් ඉන්නේ ඔයාලට 4000 කියලා දාලා මෙතන ටෙම්පරරි නැතුව ෆික්ස් කියන එක දාන්න පුළුවන්. ඒ කියන්නේ හැම මාසෙම ෆික්ස් ගානන්නේ නැත්තම් වාට ටෙම්පරරි කියලා එක දාන්න පුළුවන්. හරි. ඔයා දැන් සාමාන්‍ය ඉලෙක්ට්‍රිසිටි බිල් වගේ වර හැම මාසෙම ගෙවන්න ඕන දේවල් ඔයාලට ෆික්ස් කියලා දාන්න පුළුවන්. මෙතන එක්ස්පෙන්සස් කියන එක දෙන්න තියෙන්නේ. හරි. ඉතින් ওই විදිහට වාගේ වියදම් ටිකත් ඔයාලට මෙතන ලස්සනට දාගන්න පුළුවන්. හරි. මොකද මේ හැම එකක්ම හරියට ඇඩ් කරලා තිබ්බාම ඔයාගේ හරීම සුද්ධ ලාභය ඔයාලට කැල් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් ඔන්න අපි එක්ස්පෙන්සස් සෙට් කළා, ඉන්වෙන්ටරි ඇඩ් කළා, පර්චේස්, කස්ටමර් ඒ සෙට් එකම ඇඩ් කළා. හරි. දැන් ඔන්න අපි ඩෑෂ්බෝඩ් එකට යමු. හරි. ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ ඔයාලට පේන ඇති මෙතන මන්ත්ලි කියලා තියෙනවා. හරි. මම මේක පොඩ්ඩක් පොඩි කරන්නම්. හරි. මෙතන මන්ත්ලි එකේ 54000ක් තියෙනවා. ඒ කියන්නේ අපේ අර එක්ස්පෙන්සස් උයි ඔය පර්චේස් උයි ඒවත් සෙට් එකත් එක්ක. හරි. ඉතින් අපි දැන් මෙතන නිව් බිල් කියන එකට යන්. හරි. නිව් බිල් කියන එකට ගියාට පස්සේ දැන් ඔන්න කස්ටමර් කෙනෙක් කවුරු හරි බඩුවක් ගන්න හරි මොකක් හරි ඕඩර් එකක් දාලා ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඔයාලට මෙතන නිව් බිල් කියන එකෙන් තමයි අලුතෙන් බිල් එකක් දාන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතන ප්‍රොඩක්ට් ටික පෙන්නනවා. ඔයාගේ ෂොප් එකේ තියෙන ඔක්කොම ප්‍රොඩක්ට් ටික මෙතන පෙන්නනවා. දැන් ඔයා හිතන්න කස්ටමර් කෙනෙක් ඇවිල්ලා මේ නිල් පාට ටී-ෂර්ට් එක ගන්නවා. හරි. මිලදී ගන්නවා. ඉතින් ඔයාලට තියෙන මේ නිල් පාට ටී-ෂර්ට් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට එනවා. මෙතන ක්වොන්ටිටි එක දාන්න පුළුවන්. ටී-ෂර්ට් එකයි න එකයි නැත්නම් දෙකක් නම් මෙතන වැඩි කරන්න පුළුවන්. හරි. ඔයාලට ඔෆර්ස් මොනවා හරි දෙන්න පුළුවන්. මෙතන ඔෆර් එකක් දෙන්න පුළුවන්. මෙතන ටයිප් කරලා ඊට පස්සේ මෙතන උඩින් ඔයාලට සිලෙක්ට් කරන්න පුළුවන් කස්ටමර්. හරි. ඒ වගේ ඒ කියන්නේ හැමදාම වගේ න ඔයා අඳුරන කස්ටමර් කෙනෙක් නම් ඔයාලට මෙතන කස්ටමර්ව පෙන්නනවා. මොකද අපි මෙතන කස්ටමර් කියලා ඇඩ් කරනවානේ. එහෙම ඇඩ් කළා නැත්නම් ඔයාලට මෙතන empty තියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන අහනවා කෑෂ් ද කාඩ් ද කියලා. ඉතින් කෑෂ් නම් කෑෂ්, කාඩ් නම් කාඩ් කියලා ඔයාලට මෙතන සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන submit bill and print කියන එක දෙන්න තියෙන්නේ. එතකොට කෙලින්ම ඔන්න ඔයාට කෙලින්ම print option එක තමයි එන්නේ. ඉතින් ඔයා මේ කම්පියුටර් එකට හරි ටැබ් එකට හරි ෆෝන් එකට හරි Bluetooth print එකක් කනෙක්ට් කරලා තියෙනවා නම් automatically print එක යනවා. හරි. මෙතන invoice එකත් වැටෙනවා ඔයාට display වෙන්න. ඉතින් මේ හැම එකක්ම save වෙනවා. මේවා දවස අවසානයේට මේ profit එක ඔක්කොම හැමදේම කැල් වෙනවා. ඉතින් මෙතන print receipt ආයි click කරන්න දෙයක් නැහැ. automatically print වෙනවා. හරි. මම දැන් ඔන්න ඒක close කළා. හරි. මම තව bill දෙක තුනක් දාන්නම්. හරි. ඔන්න මම බිල් දෙක තුනක් දැම්මා. හරි. දැන් අපි බලමු ඩෑෂ්බෝඩ් එකට ගිහිල්ලා ඔයාලට පේන ඇති ඩේලි සේල්ස් වල 4100ක් ඇවිල්ලා තියෙනවා. මන්ත්ලි සේල් වල 4100ක් තියෙනවා. ඉතින් අද නේ අපි මේ account එක හැදුවේ. ඉතින් තාම මාසෙ ඉවර නැහැ. ඒ කියන්නේ මාස පළවෙනි දවසනේ. ඉතින් ඩේලි සේල් ගානම තමයි මන්ත්ලි සේල් එන්නේ. හරි. ඊට පස්සේ ග්‍රොස් ප්‍රොෆිට් එක ඔයාලට පේන ඇති 2300ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ අර අපි පර්චස් උයි ඒවයි ඔක්කොම අඩු වෙලා ගාන්ට ග්‍රොස් ප්‍රොෆිට් එක හරියටම ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් මෙතන මන්ත්ලි මේ ප්‍රොෆිට් එක තමයි තියෙන්නේ. ඉතින් මෙතන රින්න තමයි යන්නේ. මොකද අපිට මාසෙට ගෙවන්න ගොඩක් දේවල් තියෙනවා. අපි අර පර්චස් කරපුවා එක්ස්පෙන්සස් ඒවත් එක්ක. ඉතින් මාසේ අන්තිමට තමයි මෙතන අපිට බලන්න පුළුවන්. ඊට පස්සේ අපි පර්චස් කරපුවා මෙතන පෙන්නනවා, එක්ස්පෙන්සස් මෙතන පෙන්නනවා. හරි. ඉතින් යටට ආවට පස්සේ සේල් පර්ෆෝමන්ස් එක පෙන්නනවා. අර පේන ඇති අපිට මෙතන ඩේලි බාන්න පුළුවන්, මන්ත්ලි බාන්න පුළුවන්. ඉතින් මේකේ දවස් 3-4ක් වා පර්චස් කරගෙන බිල් දාගෙන යද්දි මේක ලස්සනට හැදිලා එනවා. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා සේල්ස් ටාගට් එක. ඔයා හිතන්න ඔයාට දවසට සේල් කරන්න ඕනේ. කියන ඔයාගේ දවසේ ටාගට් එක ඔයාට 1000ක් නම් ඕනේ. ඔයාට මේව 1000 කියලා දාලා සෙට් ටාගට් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එක දවස් උදේ පටන් ගන්නකොට ඔයාට සෙට් ටාගට් එකක් දීලා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරි. ඉතින් යටට ආවට පස්සේ අපේ ඔක්කොම ඕඩර් හිස්ටරි එක තියෙනවා. ඔයාලට පේන ඇති ෆ්‍රොක් එකයි, ෆ්‍රොක් 3යි, ටී-ෂර්ට් එකයි, මෙන් ටී-ෂර්ට් එකයි විකිනලා තියෙනවා, ටයිම් එක තියෙනවා, ටෝටල් ප්‍රයිස් තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒ වගේම තමයි අපේ ස්ටොක් එක කියන්නේ දැන් අපි ගාව ස්ටොක් තියෙනවානේ. ෆ්‍රොක් ස්ටොක් එක අඩු වෙනදී මෙතෙන්ට නොටිෆයි කරනවා. ඒ කියන්නේ මෙතනින් නොටිෆිකේෂන් එකක් එනවා ලෝ ස්ටොක් ඇලර්ට් කියන එකෙන්. හරි. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපේ මේ ස්ටොක් එක අඩු වෙගෙන යන්නේ. අපි ඒක රීෆිල් කරන්න ඕනේ කියලා. හරි. දැන් ඒ ටික ඔක්කොම ඕකේ. ඊට පස්සේ අපි බලමු ඉන්වොයිස් කියන එක. ඉතින් මෙතන ඉන්වොයිස් වලින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ දැනට බිල් දාපු හැම එකේම ඉන්වොයිස් මෙතනින් print කරන්න පුළුවන්. මෙතන ඉන්වොයිස් එක ලස්සනට තියෙනවා. ඊට පස්සේ ඔයාට කස්ටම් ඉන්වොයිස් එකක් කවුරු හරි කස්ටමර් කෙනෙක් ඉල්ලනවා නම් හරි ඔයා හිතන්න ඔයාගේ කස්ටමර් කෙනෙක් ඔයාගෙන් ඉන්වොයිස් එකක් ඉල්ලනවා නම් ඔයාට මෙතන කස්ටම් ඉන්වොයිස් වලට ගිහිල්ලා ඔයාට කැමති විදියට ඉන්වොයිස් එක හදාගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාගේ කම්පැනි ලෝගෝ එකක් තියෙනවා නම් මෙතෙන්ට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔයාගේ කම්පැනි නේම් එක දාන්න පුළුවන්. හරි.
ඉටසවාගේ නම හරි මේ විදියට වාට ලස්සන්ට මෙතන ඉන්වයිසයක් හදාගන්න පුළුවන් කෙලින්ම මේ ඉන්වයිස ගිටස ප්‍රීන් කරලා වාට ඒ වගේ කස්ටමට සෙන් කරන්න පුළුවන් පින් කරන්න පුළුවන් වාට මේ ඉමේජ් එක ඩව්ලෝඩ් කරන්න පුළුවන් හරි ඊටවසේ මෙතන තියෙන රිපෝට් කියල ඔප්ෂන් එක ඉතින් මේ රිපෝට් කියන ඔප්ෂන් එකෙන් තමයි වාට හැම රිපෝට්ටම ගන්න පුළුවන් ඉතින් මෙතන වාට අවශ්‍ය හැමකම සිලට් කලා වට රිපෝට් ගන්න පුළුව වට සේල්ස් වල එකන රෙවනිව එක රිපෝට් ගන්න ඔන්න වට අවශ්‍ය ඩේට් එක ටයිම් එක දාලා වාට සේල්ස් රිපෝට් ගන්න පුළුව ඉටසවා පර්චස් කරපුය රිපෝට් ගන්න ඔන්න වාට ඒකත් පුළුවන් මෙතන පර්චස් කියනක දාලා ගන්න මෙත ලස්සට පෙන්නවා ඊටසේ වාට එක්ස්පෙන්සස් තියෙනවානම් ඒවත් ගන්න පුළුවන් හරි ඊටසේ වාට සප්ලයලගේ රිපෝට් ගන්න ඔන්නන් ඒකත් ගන්න පුළුවන් කස්ටමස් ලගේ රිපෝට් ගන්න පුළුවන් ඔය හැමදේම වාට අවශ්‍ය හැම රිපෝට් ඇම මෙතනින් ගන්න පුළුවන් හරි ඉති ම හිතන ඔගලන්ට කලිය ඇති කියලා ඉති ඔය විදිර තමයි මේ සිිස්ටම එක වැඩ කරන්නේ ඉතින් මේක තව තියෙන විශේෂත්වයක් තමයි වා මේ වගේ ද ශොප් එකක් වගේ ශොප් එක හරි වගේ බිස්නස රරි මේ සිිටම එක අදාගත්තර පස වට පේ නැති මෙතන තින මාකට් පලේස් කියල ඔප්ෂන් එක මේ මාකට් පලේස් කියන ඔප්ෂන් එක එබුවට පස්සේ ඔයාගේ බිස්නස් එකට ඔයාට අයිමුකුක් කරන්න දෙයන්න ඔටෝමටිකලි වෙබ්සයිට් එකක් හැදෙනවා හරි ඉතින් මේ වෙබ්සයිට් එක ලින්ක එක මේක වෙන්නේ වාඩ මේ ලින්ක එක වාගේ යාලුවන්ට ඔයාට අවශ්‍ය ඕන කෙනෙට් එකෙන වගේ කස්ටමර්ස්ලට වටසප් එක මාර්ගෙන් සෙන් කරන්න පුළුවන් එතකොට කස්ටමට කෙලින්ම මේ වගේ ස්ටෝ එක වගේ වෙබ්සයිට් ඒගන් වගේ බිස්නස් එකට අදාල ප්‍රඩක්ටික ඔක්කම් පෙන්න්නවා ඉන්ටක ඇත් කල තියෙන ඉතින් යාට ඉතස මේක කලික් කල කෙලීම වටසප් එක මාර්ගෙන් වාට ඕඩ එක දාන්න පුළුව හරි මේක කලික්කරුවන් වාගේ වටසප් එක තමයි කෙලින්ම මැසේජ්ගෙන්නේ එහම තමයි මේක හදල තියෙන ඉති මෙතන කොපි ලින්ක් ඔප්ෂන් එකෙන් වාට කොපි කරගෙන ලින්ක එක ඕන කෙනෙට යවන්න පුළුවන් ඒ කෙනට ඕන විදිර සර්ච් කරලා මෙම යාට හරිම ලේසියෙන් එයාට අවශ්‍ය ප්‍රඩක්් එක සිලට් කරගන්න පුළුවන් ඉතින් ඔහොම තමයි මේ සිිස්ටම් එක වැඩ කරන්නේ මුලින් ට්‍රයිගල බාන්න සති දෙයක් ෆ්‍රී දෙනවා ෆ්‍රීස් කල්ල බල්ලා හොඳයි නම් විතරක් අපිට ගන්නවාට ගන්න පුළුවන් අපිට කටෙක් කරගෙන ඉති වාට ඕන විදිර කස්ටමයිස් කල දෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයන්න හැ වගේ වැඩ ලේසි කරගන්න පුළුවන් මේ සිිස්ටම් කර අර පොත්වල ලියලිය කරන්න අවශ්‍යනෑ ගාන්ට දවස අවසානයට මේක බලාගන්න පුළුවන් දැන්වාගේ දවසි යෝරණට පස ඩේලිසේල්සගේම ඉටස ගොස් පොෆිට් එක ඔක්කම වට බලාගන්න පුළ ඉච මාසය අන්තිමට මේ මන්ත්‍රී පොෆිට් එක ඔක්කම් බලාගන්න පුළුව හරි මෙතර තින මන්ත්‍රී සේල්ල එක මෙතර තින මන්ත්‍ර පොෆිට් හරි ඉතින් මම හිතන ඔගලන්ට පැහැදිලි ඇති කියලා එහෙනම් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අපිෝ කටෙක් කරගන්න